ගොඩාක් අය හරිම දුකින් බලන වීඩියෝ එකක් තියෙනවා. මේක දැක්කොත් හැමෝගෙම හදවත් කම්පා කරන විදිහේ වීඩියෝ එකක් තමයි මේක. මේ වීඩියෝ එකේ තියෙනවා චූටි වඳුරු පැටියෙක් ටෙඩි කෙනෙක් අරගෙන වඳුරෙක් වගේම ඉන්න ටෙඩි කෙනෙක් අරගෙන හැම තැනම යනවා. එයාගේ ළඟම යාළුවා. එයාගේ පවුල කියලා හිතන කෙනා තමයි එයා. හැම තැනම යනවා. එයා කොහෙවත් එයා නැතුව යන්නේ නැහැ. එයා නිදාගන්නෙත් ඒ ටෙඩි ළඟ. එතකොට එයා ඇවිදිනකොටත් එයාව ඇදගෙන යනවා. හරිම ආදරෙන් ඉන්නවා. මේක මේ දවස්වල හැමෝම ටිකක් දුකින් තියවපු. එතකොට හැමෝටම අනේ ඇයි එහෙම උනේ කියලා හිතන්න සලස්සපු වීඩියෝ එකක් චාමර. අනිවාර්යයෙන්. ඊටමත් වේදනාත්මක විදියට මිනිස්සු නරඹන වීඩියෝ එකක්. මටත් ඒක අවසන් වෙනකන් නම් බලන්න තරම් ධෛර්යයක් නැහැ හිතේ. ඉතින් මේ පුංචි වඳුරු පැටියා නිපු කිව්වා වගේ පංච් කුන් කියලා තමයි හඳුන්වන්නේ. බොහෝ දෙනා අහුට ආදරයට කියන්නේ පංච් කියලා කියන්නේ. 2025 වසරේදී ජපානයේ ටෝකියෝ නගරයට ආසන්නයේ චීබාහි ඉටිකාවා සත්වෝද්‍යානයේ චීගාවා සිටි සූ කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේ පංච්ට හිමි වෙලා තියෙන මේ අවාසනාවන්ත අහිමිවීම ඊටමත් ඛේදවාචකයක් විදිහට බොහෝ දෙනාගේ නෙත් වලට කඳුලක් ගෙනෙන තරමට